සුබ දවසක් කියලා ඔයගොල්ලෝ හැමදෙනෙක්ම ගවේෂක ගමන වෙත පිළිගන්නවා. ඉතින් බුධ ග්‍රහයා ගැන අද අපි කතා කරමු. බුධ ග්‍රහයා ගැන කිව්ව ගමන් ඔබට හිතෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ මුලින්ම තියෙන ඉතා කුඩා ග්‍රහලෝකයක් ලෙස. ඉතින් බුධ කියන්නේ මේ වගේ වැදගත් නැති ග්‍රහලෝකයක්ද? ඉතින් අද අපි මේ වීඩියෝ එකකින් මේ ගැන කතා කරමු. බුධ කියන්නේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති කුඩාම ග්‍රහයා වන අතර සූර්යයට ඉතාම සමීපයෙන් මේ ග්‍රහලෝකයේ පිහිටා තිබීම විශේෂත්වයක්. එය ඉතා වේගින් සූර්යයා වටා ගමන් කරනවා. ඒ නිසාම ග්‍රීක රෝම දේව කතාවල සඳහන් වන දේව දූතයා වන මර්කියුරස්ගේ නමින් මේ මර්කර් ලෙස නම් කර තිබෙනවා. පෘථිවිය බලන විට බුධ ග්‍රහයා නිරීක්ෂණය කිරීම ඉතාම පහසුයි. ඒ මොකද කියලා කියනවා නම් සූර්යයාට ඉතා ආසන්නව පිහිටා තිබෙන නිසා සූර්යාලෝකයේ ආලෝකයෙන් බුධ ග්‍රහයා වෙන්කර හඳුනා ගන්නට අපහසුයි. ඒ වගේම බුධ ග්‍රහයා සෑම දිනකම උදෑසන හෝ සන්ධ්‍යා කාලයේ කෙටි කාලයක් පමණ නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා බුධ ග්‍රහයා ගැන අපට ලබා ගන්න පුළුවන් දත්ත සීමිතයි. ඉතින් අතීතයේ සිටම මේ වගේ ඉතාමත් පුංචි කාලයක නිරීක්ෂණය කරන්න හැකි වුණු ග්‍රහලෝකයක් වුණ බුධ ග්‍රහයා වර්තමානයේ වන විට නවීන තාක්ෂණය භාවිතා කරමින් විශාල වශයෙන් අධ්‍යයනය කරමින් පවතිනවා. ඉතින් බුධ ග්‍රහයාගේ ප්‍රමාණය පිළිබඳව සලකා බැලුව විට එය පෘථිවියේ චන්ද්‍රයාට වඩා ටිකක් පමණ විශාලයි. ඒ වගේ මේ විස්කම්භය කිලෝමීටර් 4880ක් පමණ වෙනවා. මේ තරම් කුඩා ග්‍රහලෝකයක් වන නිසා එය ගුරුත්වාකර්ෂණ බලයෙන් ඉතාමත් අඩුයි. ඉතින් මේ නිසා බුධ ග්‍රහයාට තමාට සතුව ඝන වායුගෝලයක් පවත්වා ගන්න බෑ. ඒත් බුධ ග්‍රහයා සතුව ඉතාමත් තුනී වායු ස්තර කිහිපයක් පවතිනවා. එය සත්‍ය වායුගෝලයක් නොව එක්සොස්ෆියරයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ එක්සොස්ෆියරය බුධ ග්‍රහයා වටේ අංශු පරමාණු ආදිය චලනය කරමින් පවතිනවා. බුධ ග්‍රහයාගේ සූර්යයා වටා ගමන් කිරීම ඉතාමත් විශේෂත්වයක්. මොකද කියනවා නම් එය දින 88කින් පෘථිවියේ දින 90 ඒ සූර්යයා වටා එක් වටයක් සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ පෘථිවි දින 88යි යන්නේ. ඒ නිසාම සියලුම ග්‍රහයන් අතර කැටිම වසරක් ඇති ග්‍රහලෝකය බුධ ග්‍රහයයි. නමුත් කියන්න ඕන කනගාටුවට කරුණ තමයි එය තම අක්ෂය වටා භ්‍රමණය වෙන්න දින 59ක් වැනි විශාල කාලයක් ගත කරනවා. ඒ මොකද කියලා කියනවා නම් සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලයට බුධ ග්‍රහයා ඉතාමත් තදින් හසුව තිබෙන නිසා. මේ හේතුවෙන් බුධ ග්‍රහයාගේ එක් දිනයක් එනම් උදේ සිට නැවත උදේ දක්වා උදා වීමට පෘථිවි දින 167ක් පමණ ගත වෙනවා. ඉතින් බුධ ග්‍රහයාගේ උෂ්ණත්වය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අතිශයින්ම අන්ත අත්දැකීම් ඇති උෂ්ණත්ව වලින් එකක්. මොකද කියනනම් උදෑසන සහ දිවා කාලයේ උෂ්ණත්ව අන්තරය ඉතාමත්ම විශාල පරතරයක් මෙහි පවතිනවා. දවල් කාලයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 430ක් දක්වා ඉහළ යා හැකි අතර මෙය යකඩ පවා ද්‍රව බවට පත් කිරීමට හැකි උෂ්ණත්වයක්. නමුත් රාත්‍රී කාලයේදී එම උෂ්ණත්වය සෙල්සියස් අංශක -180 දක්වා පහළ බසිනවා. වායුගෝලයන් නොමැති නිසා උෂ්ණත්වය රඳවා ගැනීමට මේ බුධ ග්‍රහයා සමත් වන්නේ නැහැ. ඉතින් මේ කලින් කිව්වා වගේම බුධ ග්‍රහයාගේ මතුපිට චන්ද්‍රයාගේ මතුපිට ප්‍රමාණයට බොහොම සමානයි. එය බිලියන ගණන් වසර පුරා සිදු වූ ග්‍රහ උල්කාපාත හා ධූමකේතු ආදී ගැටීම නිසා විශාල ආවාට වලින් පිරී පවතිනවා. ඒ අතරින් විශාලම එකක් හඳුන්වන්නේ කැලෝරිස් බේසින් ලෙසයි. ඉතින් මේ කැලෝරිස් බේසින් කියන විශාලම ආවාටයේ පළල කිලෝමීටර් 1550ක් පමණ වෙනවා. මෙම විශාල ගැටුමෙන් පසු බුධ ග්‍රහයාගේ මතුපිට ප්‍රමාණයේ විශාල වෙනසක් සිදු වී ඇති බව විද්‍යාඥයන් පවසනවා. සූර්යයාට ඉතා සමීපව තිබුණත් බුධ ග්‍රහයාගේ අයිස් පවතින බව විද්‍යාඥයන් දැනට සොයාගෙන තිබෙනවා. ග්‍රහයාගේ ද්‍රව ප්‍රදේශවල ඇති ගැඹුරු කුහරවල කිසිදු දිනක සූර්යාලෝකයේ ගමන් නොකරන ප්‍රදේශ ඇති බවත් ඒවා තුල අයිස් ඇති බවත් විද්‍යාඥයන් විශ්වාස කරනවා. ඉතින් මේ කුහර තුලට අවුරුදු බිලියන ගණනාවක් ආලෝකය නොලැබීම නිසා එහි ඇති ජලය අයිස් බවට පත් වී ඇති අතර මේවා සෑමදාම මෙහි තැන්පත් වී තිබෙන්නට ඇති බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. ඉතින් මෙය ඉතාමත් විශිෂ්ට සොයා ගැනීමක්. මොකද කියනවා නම් සූර්යයාට මේ තරම් සමීපව ඇති ග්‍රහලෝකයක් මෙවැනි අයිස් තට්ටුවක් සඟවා තිබීම ඉතාමත් විශේෂත්වයක්. මේ අයිස් මත ජීවයක් වුවත් තිබීමට හැකියි. ඉතින් බුධ ග්‍රහයාව අධ්‍යයනය කරන්න නම් ඉතාම අපහසු කාර්යයක්. සූර්යයාට ඉතාම සමීපව පිහිටීම නිසා අභ්‍යවකාශ යානාවක්වත් යැවීමට ඉතාමත්ම අපහසුයි. 1970 දශකයේ නාසාහි මැරින 10 යානය පළමු වරට බුධ ග්‍රහයා නිරීක්ෂණය කළ අතර එය ග්‍රහලෝකයේ මතුපිටින් අර්ධයකට වඩා ආසන්න ප්‍රමාණයක් නිරීක්ෂණය කළා. පසුව මැසෙන්ජර් යානය මගින් සම්පූර්ණ මතුපිට සිතියම් සහ විද්‍යාත්මක දත්ත රැසක්ම ලබා ගත්තා. ඉතින් මේ අනුව තීරණය වුණේ බුධ ග්‍රහයාට වෙනත් චන්ද්‍රයන් හෝ වලලු නොමැති බවයි. මෙහි ව්‍යුහය අනුව ග්‍රහ ආකෘතියක් ලෙස පෙනුනද එහි භූගෝල ඉතිහාසය ඉතාමත් සංකීර්ණයි. අධික සූර්ය විකිරණ පුරාණ ගැටුම් සහ ඇතුළත සිදු වූ සීතල වීම ආදී ක්‍රියාවලින් මගින් ග්‍රහයන් නැවත නැවතත් හැඩගැසී තිබෙනවා.
ඉතින් බුධ ග්‍රහය අධ්‍යයනය කිරීමෙන් පෘථිවි වැනි ගල්මය ග්‍රහලෝකය උපත ලැබීම සහ විකාශනය ගැන ඉතාමත් හොඳින් අවබෝධය ලබා ගන්නට පුළුවන්. ඉතින් අවසාන වශයෙන් බුධ ග්‍රහයා කියන්නේ කුඩා ග්‍රහලෝකයක් වුණත් එය අතිශයම අద్භූත සහ විශේෂ ලක්ෂණ රැසක් ඇති ග්‍රහලෝකයක්. දැවෙන උෂ්ණත්වය, සීතල රාත්‍රී, අයිස් සහිත විශාල කුහර සහ ආලෝකය නොලැබෙන තැන් පවා බුධ ග්‍රහය තුළ නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් බුධ ග්‍රහයා ලෝහ නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවල ලෙසද ක්‍රියා කරනවා. ඉතින් අනාගත ලෝකයේ බුධ ග්‍රහයා ගැන තව තවත් සොයා බැලිය යුතුයි. මොකද බුධ ග්‍රහයාගේ ඊ타මත්ම අභ්‍යන්තරයේ ඇති කුහර ඒවට කිසිදු දුනක ආලෝකය නොලැබෙන නිසාත් එහි වසර බිලියන ගණනක සිට අයිස් තැන්පතු පවතින නිසාත් ඒවා තුළ ජීවයක් පවා තිබීමට හැකියි. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ දිනපතා නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔබට සුබම සුබ දවසක්.